Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද උදේම ගෙදරින් ආවා. මොකද අද හස්බන්ඩ්ට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකට උදේම ආවා. එක්සෑම් එක පටන් ගන්න මං හිතන්නේ 9 මාර්ච් 10ට විතර. මට වෙලාව හරියට මතක නෑ. ඉතින් අපි මෙතනට උදේම ආවා. මෙතන එයාට ඉතින් වැඩ ටිකක් කරගන්න දෙනවා කියලා. කොහොමත් එයා කොහෙටත් යනකොට වෙලාවට කලින් තමයි යන්නේ. ඉතින් මම ඉතින් දැන් එයා එනකම් මෙතනට වෙලා ඉන්නවා මේ පාකින් එකේ. ඉතින් 12 විතර තමයි යාගේ එක්සෑම් එක ඉවර වෙනවා කියලා කිව්වා. ඉතින් තාම 10:46 වෙලාව. ඉතින් මම දැන් ගොඩක් වෙලා මෙතන ඉන්නේ. ඉතින් මට හිතුණා අද දවසේ මට වීඩියෝ එකක් කරන්න කියලා. කලින් වීඩියෝ එකේ අහලා තිබ්බනේ මගේ වීඩියෝස් හොඳද? ඔයගොල්ලෝ ඒවලට ආසද කියලා ගොඩක් සමහර අය කමෙන්ට්ස් දාලා තිබ්බා. වීඩියෝ එක හොඳයි, වීඩියෝ එක ලස්සනයි. ඒ වගේම මට හරි නැති දේවල් තියෙනවා නම් ඒ කියන්නේ මෙහෙම කරන්න කියලා සමහර අය මේ මට ප්‍රයිවට් මැසේජ් දානවා. ඒ වලටත් ගොඩාක් thank you. මගේ යාළුවෝ ගොඩක් දානවා මෙහෙම කරන්න වගේ වීඩියෝස් බලනවා ආසයි එහෙම කියලා. ඉතින් මම ඒ විදිහට කරන්නම්. එක්සෑම් පාස් වෙලා පිනා බලනවා. ඉතින් අපි හැමම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ හරියට දැන් රස්නේ ළමයි පුදුම රස්නයක් තියෙන්නේ දවල්ට. ඉතින් ආව ගමන් නාගත්තා. නාගෙන අපි හවසට යනවා. රැට එළියෙන් කන්න යනවා. හලෝ ළමයි. ඉතින් යන්න රෙඩි වෙලා ඉන්නේ. ටිකක් වෙලා නිදාගත්තා. ඇවිල්ලා වොෂ් එකක් දාලා. මොකද හරිම රස්නේ. මේ කියන්නේ මාරම රසණයක් තියෙන්නේ මේ දවස් ටිකේ. මේ දැන් රසනේ පටන් ගත්තා. එළියට කියන්නේ චුට්ටක් වෙලා ඉන්න හරිම අමාරුයි එළියේ. ඉතින් ඇවිල්ලා ඉස්සලාම හොඳට නාගෙන ටිකක් වෙලා දෙන්නම නිදාගත්තා. දැන් වෙලාව 6:20ට විතර. ඉතින් තනක් හොගන්නත් බෑ. ඉතින් අපි දැන් යන්නේ. හස්බන්ඩ්ගේ යාළුවෙකුත් එනවා කිව්වා. එයාත් ගොඩ කාලෙකින් මේ පැත්තේ ආන්න නැති හින්දා ඉතින් එයාවත් අරගෙන එයා එනවා කොමහෙට. අපි එහෙනම් කන තැනදී හම්බ වෙමු. මෙතනට තමයි ළමයි අපි ආවේ. මේක ලංකාවේ කඩයක්. අපි ඇතුළට ගිහලා බලමු. ඉතින් මේ තියෙන්නේ මෙනු එක. අපි ලොකු දෙයක් ගත්තේ නැහැ. මේ හැබැයි අපි හොඳටම බඩගින්නේ තමයි හිටියේ. ඉතින් මේකේ ගොඩක් කෑම වර්ග තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. එතකොට නූඩල්ස්, චොප්සි රයිස්, එතකොට මාළු පාන්, සීනි සම්බල් මේ බන්, එතකොට රෝල්ස්, මේ කිඹුල බනීස් වගේ කේක් ජාති ගොඩාක් තියෙනවා. ආප්පත් තියෙනවා ළමයි. හැබැයි ආප්ප තියෙන්නේ සිකුරාදටයි සෙන්සුරාදටයි විතරයිද කොහෙද.
ඉතින් අපි ඉස්සලාම මාළු පාන් ගත්තා හස්බන්ඩ්ගේ යාළුවයි. ඊට පස්සේ මම රෝල්ස් ගත්තා කන්න. ඒ දෙන්නත් ගත්තා. ඉතින් ඕක තමයි කඩේ වටේ තියෙන විදිහ. මේ තියෙන රෝල්ස් දෙක. ඉතින් රසයි කෑම මේ තියෙන්නේ අපිට ආපු ෆ්‍රයිඩ් රයිස් එක මික්ස් රයිස් එකක් මේකේ. මේක නාසි ගෝරන් එක. ඒ දෙකත් රහයි. අපි කොත්තුවකුත් ඕඩර් කරා චීස් කොත්තුවක්. ඕක තමයි ඉතින් චීස් කොත්තුව. කෑමත් රසයි. එහෙනම් ළමයි අදට ඔතනින් වීඩියෝ එක ඉවර වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි. මතක ඇතුවම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.